ChatGPT පාවිච්චි කළා බබෙක් වගේ ඉගෙන ගන්න ඕනේද ඔයාලට? බබෙක් වගේ කිව්වොත් මේ බබෙක් වගේ නෙමෙයි. ඔයාලට බබෙක්ට තේරෙන level එකට කියා දෙන්න ChatGPT පුළුවන් කියලා දන්නවද? එහෙනම් අපි ඉගෙන ගමු ChatGPT වල බබා ටෙක්නික් එක ගැන. බබා ටෙක්නික් විතරක් නෙමෙයි තව ටෙක්නික් ගොඩක් ඉගෙන ගන්න නම් KD ජයකොඩි මාව අදම follow කරන්න. ඒ වගේම like එකක් comment එකක් share එකක් දාන්න යන්න අමතක කරන්න එපා ළමයි. මොකද ඕගොල්ලෝ අමතක වෙනවනේ. හරි එහෙනම් ChatGPT එකට යමු. chatgpt.com එකට ගිහිල්ලා ඔයාලට මෙතන අවශ්‍ය මාතෘකා මුලින්ම කොටා ගන්න තියෙනවා. මම ටයිප් කරේ Go language එක පාවිච්චි කරන්න. Go language එක පාවිච්චි කරන්න. අවුදින් චුට්ට දාන්න වෙනවා. Go language එක පාවිච්චි කරන්නේ මොන වගේ දේවල් වලටද? Go කියලා language එකක් තියෙනවා ළමයි ඒක ගැන හුවේ. ඉතින් අන්තිමටම මෙන්න මෙතන ඔයාලට පුළුවන් ඇල ඉරක් EL ගහන්න. හැබැයි අන්තිමට ගහන්න එපා. මෙන්න මෙතන මුලට ගිහිල්ලා ඇල ඉරක් ගහලා ස්ලෑෂ් එක ගහලා ඔයාලට පුළුවන් ළමයි EL10 කියලා ටයිප් කරලා එන්ටර් කරන මේ ස්පේස් එක ඔබන්න. ස්පේස් එකේ බඩව දැන් මේ EL10 එක කියන එක මොලිනුත් පුළුවන් ඔයාලට අගිනුත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඒක මම දෙකෙන්ම කිව්වේ. හරිද? ඊට පස්සේ දැන් මෙතනට EL10 වෙනකොට ඔයාලට EL15 කියලා කියන්න පුළුවන්. එතකොට දැන් 10 ගෙවුවොත් 10 වසර ළමෙක් වගේ කියන එක ඔයාලට 15 ගෙවුවොත් 15 වසර 15 වයස කියන මොකද්ද කියන්න අපි ඒකට වයස අවුරුදු 15ක් කියන කතාව. හරි. ඉතින් ඕනෙම නම් ඔයාලට මෙන්න මේක මම කොහොමද පාවිච්චි කරන්න කියලා මම ඊළඟට කියලා දෙන්නම්. එනිවේස් තව හොයාගන්න කොහොමද කියලා. අපි දැනට මෙන්න මේක සබ්මිට් කරලා බලමු. හරි. සබ්මිට් කරපස්ස ඔයාලට බලා ගන්න පුළුවන් EL10 එකේ මොන වගේ දෙයක්ද ඔයාලට වෙන්නේ කියලා. ඉතින් මෙයා මේක සරලව ඔයාලට විස්තර කරලා දෙනවා. හරිද? Go language එක වැඩිපුරම භාවිත කරන වේගවත් විශ්වාසදායක ওই විදිහට ඔයාලට ලස්සනට හරිද සරල කරලා මේ දේවල් කියා දෙනවා කිව්වොත් නිවැරදි. ඉතින් ඔයාට දෙයක් සරලව තේරුම් ගන්න ඕනේ නම් හරිද මේ ලොකු උදාහරණත් එක්ක නෙමෙයි හරිද සරල උදාහරණත් එක්ක සරලව තේරුම් ගන්න ඕන නම් සුපිරි දෙයක් තමයි /EL10 පාවිච්චි කරන එක. ඉතින් මම පෙන්නන තව වැලියු ඇඩිෂන් එකක් ඔයාට Google එකට ගිහිල්ලා හරිද /EL10 on ChatGPT විතරක් මම සර්ච් කරනවා. හරිද? සර්ච් කරලා EL10 කියලා ගහපල්ලා හරියට අයියෝ මොනවද මේ ගන්නේ? EL10 10 හරි. ChatGPT හරියට ගහපන්කෝ. EL10 on ChatGPT කියලා ගහුවට පස්සේ හරිද AI mode එකට මාරු වෙන්න පුළුවන්. මාරු වුණාට පස්සේ ඔයාලට EL10 කියන එක මොකක්ද මේ ChatGPT වල තියෙන කින්ද මන්ද කියලා ඔයාලට පෙන්නාවි. සහ එතනදී ඒක use කරන්න කොහොමද කියලා මෙතන පෙන්නනවා. සහ other popular shortcuts වල ඔයාලට /human ඊට පස්සේ /extending forces the AI use deeper reasoning ඊට පස්සේ kill critic stop the AI from blindly agreeing blah 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 ඊට පස්සේ ALT3 DLTR TLDR කියලා ඔය වගේ ඔයාලට ඇත්ති වෙනකන් දේවල් එනවා. ඉතින් මං වගේ කෙනෙක්ගෙන් හරි කාගෙන් හරි මේ වගේ දේවල් ඔයා ඉගෙන ගන්න ඕනේ නැහැ. මම දැන් ඔයාලට පෙන්නවා හරිද කොහොමද ඉගෙන ගන්න කියලා. මහ ලොකු දේවල් නැහැ. ඉතින් ගොඩක් කටේ මගෙන් අහන්න දෙත්තම අනේ අයියෝ කොහොමද මේක ඉගෙන ගන්න. ඉතින් දැන් ආයේ ඒ වගේ අහන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාලට පුළුවන් ওই විදිහට ස්ලෑෂ් අර අදාළ වචන ගහලා අර එක වචනයක් කිව්වට පස්සේ එතනින් හරියට හැම දෙයක්ම ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් විදිහට එක පැත්තකින් ඔයාලට දැනුමක් දෙන මිනිස්සෙක් විදිහට මට කියන්න පුළුවන් දේ තමයි ඔන්න ඔයගේ මම සමහර වැලියු ඇඩිෂන්ස් ඕගොල්ලන්ට දුන්නාට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් එතනින් එහාට ගොඩක් දේවල් ඉගෙනගෙන යන්න. හරි. ඉතින් බබා ටෙක්නික් කියලා කියන්නේ Gemini එකත් එක්ක මම පාවිච්චි කරන ගත්ත සුපිරිම දෙයක්. උදාහරණයක් විදිහට මචං මම 5 වසරේ කියලා පටන් ගත්ත ගමන් අම්මට ඌ දෙනවා නිකන් අඩෝ 5 වසරේ නේද උඹ නියමයි මාර ගැම්මක් තියෙන කින්දමන්ද කියලා ඌ එතනින් තමයි ටෝක් එක දෙන්නේ. ඒ කාලේ Geminiට හොඳට සිංහල පුළුවන්. හරිද? හැබැයි දැන් මේ විදිහ ChatGPT සිංහල පුළුවන්. හැබැයි සිංහල voice එක නම් පට්ටම හොඳයි කියලා කියන්න බෑ. හැබැයි perfect. ඉතින් කතන්දරේ මතක තියාගන්න ගේමක් ගහන ගෙට AI කියලා කියන්නේ වෙනස්ම කතාවක්. හැබැයි හැමදාම බැන බැන ඉන්න එකාට ඌ ඉතින් කරන්න දෙයක් නෑ බං. හැමදාම එතනම තමයි. එහෙනම් good luck. bye.